ආශිර්වාදයන් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. හැමදෙනාම කවියක් අවසානයේ සාදු නාදයක් පවත්වමින් ඒ උතුම් වූ මෞගුණයන්, ඒ උතුම් වූ පියගුණයන් මෙසේ සිහිපත් කරගමු. රිදුම් ඉවසන් නේක දුක් විඳ කඳුළු ඇස් යට හංගලා දරුවෝ වෙනුවෙන් නොකලේ මොනවද කියලා දෙනවද පෙන්නලා කියලා දෙනවද පෙන්නලා දැනී කුසගිනි හඬන කොට අපේ ඇගෙන් තන කිරි ඉල්ලලා බුදුන් දැකලත් නිවන් නොවිඳින ආයේ හැරුණා අම්මලා ආයේ හැරුණා අම්මලා සිතින් නොවැටි දරුවෝ වෙනුවෙන් පවුලේ තනි බර කරට ගත්තු වෙහෙස වූවා රජුන් කරනට ලෙන් ඉපදුණු ඔහුගේ පුතු ලෙන් ඉපදුණු ඔහුගේ පුතු ඈත සමනොල කන්ද වාගේ සියලු දේවල් දරාගත්තු තාත්තා ළඟ දනින් වැටෙනවා සත්දන්ත කුල වලත් ඇත්තු සත්දන්ත කුල වලත් ඇත්තු ලයකින් ලයකට පනතුම් ලයසුතු කෙරේ කර තුරුලේ හොවා ගෙන කවනින් බක්කාට ගුලි කර දහසක් දුක් කිනිලු හදවත සුන්දර මතු බුදුවන පාතේනි නුඹයි අම්මේ පින්බර කඳුල උනත් සතුට වුණේ අම්මගේ ආදරයෙන් මගේ ජීවිතේ හයිය වුණේ මෙතරම් ඔබේ වචනෙන් තියෙන ගානේ අඩියක් මම දිනුවේ ඔබේ පිහිටෙන් සසර ගමන ඔබම තමා පිහිට මගේ දෙවියන් සසර ගමන නුඹම තමා පිහිට මගේ දෙවියන් හැමදෙනාම වන්දනා කරගමු ආශිර්වාදයන් සිද්ධ කරන්න